මතකයන් කියන දේ අපි එක්ක හැමදාම ජීවත් වෙනවා. සමහර වෙලාවට අපිට ඒක භෞතිකව දකින්න නොලැබුණත් හදවතේ ගැඹුරුම තැනක හරිම සුවිශේෂී තැනක ලෙන්ගතුව ගැබ් වෙලා තියෙන දෙයක් තමයි මතකයක් කියන්නේ. ඉතින් අද මට හිතුණා ටිකක් පරණ ආදරණීය පුංචි මතකයන් කිහිපයකට අලුත් හුස්මක් දෙන්න ඕනේ කියලා. සමහර වෙලාවට ටිකක් නිර්මාණශීලීව හිතුවත් රාමුවෙන් ඔබට කල්පනා කරොත් කාලෙකට කලින් අපි ගොඩාක් ආදරය කරලා. නමුත් දැන් ටිකක් මග හැරුණු. අපිට ටිකක් අමතක වුණු මතකයකට පවා අපිට අලුත් ජීවිතයක්, අලුත් හුස්මක් ලබා දෙන්න පුළුවන්. හැමදාමත් වගේ ඔයාලගේ ආලින්දයට සුපුරුදු පරිදි බොහොම ආදරණීය පරිච්ඡේදයක් එක්ක ආවේ. ආදරය සහ ලෙන්ගතුකම බෙදා හදාගන්න ඕනේ හින්දාමයි සුපුරුදු පරිදි Lavender Diaries මගේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ගොඩාරියක් ආදරයෙන් පිළිගන්නවා. සහ මේ සෞන්දර්ය චාරිකාවේ බොහොම අපූර්ව තවත් අතිශයින්ම නිර්මාණශීලී පරිච්ඡේදයක් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් මේ සොඳුරු සාතියාන්තය බොහොම නිස්කලංකව ගත කරන්න ඒ ගමන් තේ කෝපි කෝපයක් හදාගෙනම එකතු වෙන්න අදත් අපිත් අදත් තියෙන්නේ හරිම අපූර්ව කතා බහක්. ඉතින් ඉවර වෙනකම්ම බලාගෙන ඉන්න. මේ කලබලකාරී වේගවත් ජීවිතය තුළ මම සොයන සාමය, නිදහස, නිහඬියාව මේ දේවල් එක්ක සෞන්දර්ය කියන දේ බද්ධ වුණාම ඒ ඇතිවෙන සංකලනයන් හරිම අපූර්වයි සහ බොහෝම සාමකාමී. අද මගේ කතාව සංකීර්ණ නිර්මාණ සම්බන්ධයෙන් නම් නෙවෙයි. ඕනෑම කෙනෙකුට තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් තමන්ට විවේකී මොහොතක් වෙන් කරගෙන කිසියම් ආකාරයක පුංචි නිර්මාණයක් කිරීමට තියෙන ප්‍රායෝගික හැකියාව ගැන කතාව. මේක ටිකක් පරණ විදිහේ සෙරමික් කේතලයක්. සාමාන්‍ය කාන්තා පාර්ශවයට බොහෝ ඇල්ම ගැල්ම වැඩි සහ ලෙන්ගතුකම වැඩින මේ සෙරමික් බඩු බාහිර ආදී එක්ක විශේෂයෙන්ම මුද්‍රිත සෙරමික් හරි ලස්සන ෆ්ලෝරල් ප්‍රින්ට්ස් මල් මුද්‍රිත සෙරමික් බඩු බාහිර ආදියට අපි බොහොම කැමති. ටිකක් වයසින් මොහුකුරා යනකට සමනින් අවුරුදු 25 26 වගේ පහු වෙනකොට මේව සම්බන්ධයෙන් බොහෝ කැමැත්තක් ඇති වෙනවා. අපි කියන්නේ ඇස්තටික් හෝම්වෙයා කියලා. ඉතින් කාලෙකට කලින් මේ කෙටල් එකත් මතකෙන් නික්ම ගිය පුංචි ලස්සන කෙටල් එකක්. දැන් වෙනකොට නම් මේක මට හරි අපූර්ව කැන්වස් එකක් වෙලා ඉවරයි. සමහර වෙලාවට මම මේ පෙන්සලකින් සිතුවම් කරන රටාවක් කිසිසේත්ම පරිපූර්ණ නොවෙන්න පුළුවන්. මේ හැම පින්සල් රටාවක්ම අතිශයම සියුම් විදිහට මට නිර්මාණය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මං විශ්වාස කරන දේ තමයි මනුෂ්‍ය ස්වභාවය ඇතුලේ පරිපූර්ණත්වය කියන දෙයට එහා ගියපු නිර්මාණශීලීත්වයක් තියනවා කියලා. අපි මනුෂ්‍ය වශයෙන් අපිට පරිපූර්ණ වෙන්න බෑ. නමුත් අපිට ඒ මොහොත ඇතුලේ අපිට අවශ්‍ය සතුට, සැනසීම සහ තෘප්තිය කියන දේ සොයාගෙන යන්න පුළුවන්. මං හැමතිස්සෙම විශ්වාස කරනවා අපේ ජීවිතය පරිපූර්ණත්වය කියන දේ වෙනුවෙන් හඹා යෑම ටිකක් පැත්තකින් තියලා මේ තෘප්තිමත් බව සහ මේ මොහොත විඳීම කියන දේ සම්බන්ධයෙන් වැඩිපුර අරමුණු කරගෙන වැඩ කළොත් ජීවිතය ඇතුලේ මං හිතනවා කියලා අපිට අවශ්‍ය සතුට තියෙනවා කියලා. සෙරමික් කෙටල් එකටත් වඩා අමතක වෙලා ගියපු වාසකයක් තමයි මෙන්න මේක. සමහර වෙලාවට අපිට සමහර දේවල් යම් කාලයක් ඇතුළතදී මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මගහැරුණු දෙයක් තමයි මට අහම්බෙන් වගේ හම්බෙලා මම හිතුවේ මෙන්න මේ පුංචි ලස්සන මල් පෝච්චියට අලුත් හුස්මක් දෙනවා කියලා, අලුත් පණක් දෙනවා කියලා. ඉතින් මට හිතුණා හිතේ තියෙන පුංචි මල් රටාවක් මේකේ සිතුවම් කරලා බලනවා කියලා කොහොම වෙයිද කියලා. සමහර වෙලාවට සරලම වර්ණ සංකලනයක් ඇතුලේ පවා අපි නොහිතන තරමේ මානසික නිදහසක් ගැබ් වෙලා තියෙනවා. ඉතින් විවේකී සතියන්තයක් වගේ ලැබුණොත් මේ වගේ පුංචි ලස්සන සෞන්දර්යාත්මක ව්‍යාපෘතියක් වෙනුවෙන්
හෝරාවක් දෙකක් වෙන් කරගන්න අමතක කරන්න එපා. මේක මේ චිත්‍ර අඳිනව ගැන කතාවක් නෙමෙයි. තමන්ගේ මානසික නිදහස සහ මානසික තෘප්තිය ගැන කතාවක්. ඉතින් අපේ ගෙවල් වල ඕන තරම් අමතක වෙලා ගිය මග හැරුණු පුංචි ලස්සන මතකයන් නැති, සමහරලාට පුංචි බඩු බාහිරාදිය ඇති, සමහරලාට අපිට අතපසු වුණු මේ වගේ ආදරණීය මතකයකට ඔයාට පුළුවන් ආයි හුස්ම දෙන්න, ආයි අලුත් ජීවිතයක් දෙන්න. සමහර වෙලාවට මේ අතිශයම කාර්යබහුල ජීවිතය ඇතුලේ ඔයාට ඔයාව මග හැරිලා තියෙන්න පුළුවන්. ඔයා ආදරය කරන, ඔයා ආස කරන විනෝදාංශ ඔයාට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතෙන් ටිකක් ඈත් වෙලා තියෙන්න පුළුවන්. ඒත් අපේ මේ ජීවිතය කියන්නේ එක තැන නැවතිලා තියෙන්න ඕන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට අපිට මග හැරුණු දෙයක් බව අපිට ආයම ජීවිතයට එකතු කරගන්න පුළුවන්. අපිට මග හැරුණු, අපිට අමතක වුණු, අපිට අතපසු වුණු සතුට, තෘප්තිය අපිට ආය අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා පේන්ටිං විතරක් නෙමෙයි, ඔයාට මග හැරුණු මොනියම් හෝ විනෝදාංශයක් තියෙනවා නම් ඔයාට නිදහස් වෙලාවක හෝරාවක් දෙකක් ඒ වෙනුවෙන් වෙන් කරගෙන ආදරය කරන පුංචි ක්‍රියාකාරකමක ව්‍යාපෘතියක නියැලෙන්න කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා. මම පුංචි ආදරණීය මතක් කිරීමක් කරනවා. ඒකම කිසිම දවසක ඔයාට ඔයාව මග ඇරෙන්න දෙන්න එපා. පුංචි දේවල් ඇතුලේ සතුට ගොඩාක් තියෙනවා. ඉතින් ඔයා වෙනුවෙන් පුංචි වෙලාවක් අරගෙන ඒ දේවල් හොයාගෙන යන්න. ඔයාගේ ජීවිතේ ඔයා ආස කරන පුංචි ලස්සන දේවල් තියෙනවා නම් ඒ දේවල් ජීවිතයට එකතු කරගන්න හැමතිස්සෙම උත්සාහ කරන්න. මේ ජීවිතේ දුෂ්කර වෙන්න පුළුවන්, කාර්යබහුල වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතන විදිහට, අපි සැලසුම් කරන විදිහටම ජීවිතේ ගලාගෙන යන්නේ නැහැ. නමුත් මං හැමදාම කියනවා වගේ අපහසු දුෂ්කර මොහොතවල් හැමතිස්සෙම රඳා පවතින්නේ නැහැ. මේ ලෝකේ නරකම දවසකට පවා තියෙන පැය 24ක් විතරයි. ඒ නිසා ජීවිතේ කිසිම හේතුවක් හින්දා ඔයාව නැති කරගන්න එපා. ඔයා හැමතිස්සෙම ඔයාව පරිස්සම් කරගන්න. හැම ආදරණීය කතාවකටම ආරම්භයක් වගේම අවසානයකුත් තියෙනවා. ඉතින් අද කතාවට තිත තියන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලැවැන්ඩර් ඩයරීස් මේ සෞන්දර්යාත්මක පරිච්ඡේදය නිමා කරන්න මත්තෙන් බොහෝම ආදරයෙන් ඉල්ලා සිටිනවා. YouTube නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා, සහ මගේ වටා ඉන්න මේ ලැවැන්ඩර් ඩයරීස් මගේ ආදරණීය පාල බොහොම ස්තුතියි, සහ මම බොහොම කෘතවේදී වෙනවා ඒ ආදරය සහ ඒ ආශිර්වාදය වෙනුවෙන්. ඉතින් එහෙනම් ලබන සෙනසුරාදාවත් බොහෝම ආදරණීය කරගන්න පුළුවන් විදිහේ හරිම අපූර්ව සෞන්දර්යාත්මක පරිච්ඡේදයක් එක්ක එනකල් බොහොම පරිස්සමින් සතුටින් ඉන්න, නිදහසේ හුස්ම ගන්න, ගිහින් එන්න.